හොඳයි අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා හොර වැඩක් ගැන. ලංකාවේ සිදු වෙන්නා වූ හොර මගදී වැඩක් ගැන. අද ඒක මේ ගොඩාක් මිනිස්සු පීඩාවට පත් වෙන දෙයක්. නමුත් ලංකාවේ රාජ්‍ය ආයතනයක් මිනිස්සුන්ව හොරාට අන්දලා ගුණාට අන්දලා කරන ජාවාරම් වැඩක්, හොර වැඩක්. ඒක රාජ්‍ය මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිද්ධ වෙන දෙයක්. රජයක් දැනුවත් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. මේ ගැන ඔබ දැනුවත් වෙලා සිටින එක හොඳයි. ඒ වගේම මේ ගැන නීතිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. නීතිය ගැන මම ගන්න ප්‍රමාණයෙන් මම අවසන්නම් අද. නමුත් මේ ගැන තවත් නීති ක්‍රියාත්මක කිරීමට ඇත්නම් ඒ ගැන දැනුවත් වෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ප්‍රධානම කාර්යය තමයි ඉතාලි රජය. ඉතාලි රජය අපිට කොයිතරම් විදේශික ජනතාවට කොයිතරම් ආදරයක් තියනවද ලංකාවේ රජයට වැඩිය විදේශ ජාතිකයන්ට මොනතරම් ඒ මානුෂීය අතින් ඒ මිනිස්සුયો මේ රටේ ඉතාලි රටේ ඉන්න මිනිස්සු කොයිතරම් මානුෂීයද කියලා ඔයගොල්ලන්ට හොඳට පේනෙයි මාගේ මේ කතාවෙන් පස්සේ. ප්‍රථමයෙන් මම කියන්න ඕන මේ අපගේ රියදුරු බලපත්‍ර ගැන. රියදුරු බලපත්‍ර කියන්නේ මේක මේ සෑම මිනිස්සෙකුටම තිබිය යුතු අයිතිවාසිකමක් සහ ඒ ලබා ගන්න පුළුවන් සෑම දෙනෙකුටම ලබා ගත හැකි අයිතිවාසිකමක්. ඒක මානව අයිතිවාසිකම, මානව හිමිකමක් ඒක. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. අපිට ඒක සුදුසුකම් තියෙනවා නම් ඒ සුදුසුකම් සියල්ල සපයලා තියෙනවා නම් සපුරලා තියෙනවා නම් අපිට ඒකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒක අපිට ලබා ගන්නත් පුළුවන්. ඒකට කිසි කෙනෙකුට ඒක බාධාවක් කරන්න බෑ. මොකද ඒක අපේ මානව අයිතිවාසිකමක් ඒක. ඉතින් ඒ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න. ඒක ඉතින් අර වෙන හේතු තියෙනවා. ඒක කැන්සල් කරන්න පුළුවන්, නැති කරලා දාන්න පුළුවන්. ඒ වගේ වෙන හේතු තියෙනවා. අවිධිමත් විදියට රිය පැදවීම, එතකොට කියන්නේ ඔය ඉන්නවනේ නිකන් පිස්සු වගේ ලෝන කොටසක් අන්නේ උන්ට නම් විදුලි බලපත්‍රයක් නොදෙන එක තමයි හොඳ. නමුත් මේ විදුලි බලපත්‍රයක් ලබා ගැනීම මානව අයිතිවාසිකමක්. ඔබට තිබෙනා වූ මූලික මානව අයිතිවාසිකමක් වෙනවා විදුලි බලපත්‍රයක් ලබා ගැනීම. ඉතින් මම දැන් ගොඩාක් කියන්නේ මේ ඉතාලි රජයෙන් අපිට ලබා දෙන විදුලි බලපත්‍රය ගැන. මේ බලපත්‍රය අපිට ඉතාලි රජයෙන් ලබා දෙන අපිට විතරක් නෙමෙයි තෝරාගත් විශේෂයෙන් කුඩා රටවල් ප්‍රමාණයක් තියෙනවා. ආසියාවේ මුළු ලෝකෙම තියෙනවා කියමුකෝ පුංචි රටවල්. ඒගොල්ලෝ තෝරාගත්තු දරිද්‍රතාවයෙන් වැඩි රටවල් ප්‍රමාණයක් ඒගොල්ලෝ තෝරාගෙන ඒ රටවල් වලට නොමිලේ රියදුරු බලපත්‍රය ලබා දෙනවා ඒගොල්ලෝ. ඒ ලබා දෙන රියදුරු බලපත්‍රය ඔරිජිනල් බලපත්‍රයක්. ඒ කියන්නේ ඒක දීර්ඝකාලීන බලපත්‍රයක්. සාමාන්‍යයෙන් ඉතාලි පුරවැසියෙක් ලබා ගන්න බලපත්‍රයම තමයි අපිට ලබා දෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ මානුෂීය අතින් සිදු කරන්නා වූ දෙයක්. නමුත් වෙනත් රටවල් සිටිනවා. වෙනත් කියන්නේ ඔය ඕස්ට්‍රේලියාව සහ අනිකුත් රටවල් ජපානයේ එවැනි රටවල් රියදුරු බලපත්‍රය ලබා දෙනවා. නමුත් ඒක අවුරුද්දකට පමණයි ලබා දෙන්නේ. ඊට පස්සේ මේ බලපත්‍රය ඒ රටේ විභාග ලියලා විභාග වලට පුහුණු වීම කරලා ඒ දේවල් කරලා ට්‍රයල් ගිහිල්ලා ඒ වගේ දේවල් කරලා තමයි රියදුරු බලපත්‍රය ලබා ගන්න ඕන. නමුත් මේ ඉතාලි රජයෙන් ලබා දෙන රියදුරු බලපත්‍රය අපිට දීර්ඝකාලීන කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් ගන්න රියදුරු බලපත්‍රය තමයි ලබා දෙන්නේ. ඒකේ රටේ මානුෂීය අතින් ඉතාම ඉහළ දෙයක් ඒක. මොකද එකක් තමයි අපිට භාෂාව ඉගෙන ගැනීමට තියෙන අපහසුව. දැන් ඔයාලා ජපානයේ හරි කොරියාවේ හරි රටකට යනවා නම්
ඔයාලා මේ රටවල් වලට ගන්න අනිවාර්යයෙන්ම භාෂාව පුහුණු කරලම තමයි. නමුත් ඉතාලිය වගේ රටකට ඔයගොල්ලන්ව ගන්නේ කිසිම භාෂාවක් නැතුව භාෂාවක් දන්නේ භාෂාවක් අකුරක් කියන්න බෑ වචනයක් කියන්න බෑ වගේ දේවල් ඇතුව තමයි ඉතාලි රජයට ඔයගොල්ලන්ව බාරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන වරප්‍රසාදය අනිත් රටවල් වලට වැඩි ඉතාලියේ ලැබෙනවා. ඒක මේ මිනිස්සුන්ගේ තියෙන පුදුමාකාර ගතියක්. මේ මිනිස්සු අපිට විදේශිකයන්ට මොනතරම් ගරුත්වයෙන් සලකනවාද කියන එක. ඒගොල්ලන්ගේ තියෙන වරප්‍රසාද අපිට මොනතරම් ලබා දීලාද කියන එක එතනින්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඉතාලිය කියන්නේ ඉතාමත් මානුෂයාතින් ඉහළ රටක්. ඉතින් ඕගොල්ලන්ට ඒක ආවට පස්සේ ඉන්න කෙනෙක් හරි තේරෙනවා. ඉතින් මේ බලපත්‍රය ඉතින් අපිට ලබා දීලා තියෙන සාමාන්‍ය පුද්ගලයෙකු ලබා ගන්න විදිහටම තමයි බලපත්‍රය අපිට දෙන්නේ. ඒක ඒ රටවල් තමන්ගේ රටයි ඉතාලියයි කතා කරලා ඒක හුවමාරු කරගන්නවා කන්වර්ට් කර ගැනීමක් කරනවා. නමුත් වෙන රටවල් වල එහෙම සිද්ධ කරන්නේ අවුරුද්දකට පමණයි දෙන්නේ. අවුරුද්දෙන් පස්සේ ඕගොල්ලන්ට විභාග ලියලා ට්‍රයල් ගිහිල්ලා ලර්නර්ස් ගිහිල්ලා ඒ දේවල් ලබා ගන්න ඕන. ඉතින් දැන් හොඳම වැඩේ තමයි මේ අපේ ලංකාවේ ඉන්න අර අපේ දැන් සුනාමි ආධාර වලට කිරුවේ අන්න ඒ වගේ ආධාර දුන්නාට පස්සේ ඒවා හොරා කන සෙට් එකක් ඉන්නවා ලංකාවේ. අන්න ඒ වගේ සෙට් එකක් ඉන්නා ඔන්න ඔය අපේ ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ. ඕකේ ඉන්නේ තනිකර හොරු. ඒක ගැන අපි කිසිම මේ නොදැනුවත්කමක් නැහැ. අපි හොඳට දන්නවා ඒකේ තනිකර ඉන්නේ කම්බ හොරු, පදාකාරයෝ ඔය ඔක්කොම ඉන්නේ තනිකර අමූලික හොරු. හොරුන්ගේ ගුහාවක්. ඔය විහෙරහැර සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව කියන්නේ තනිකර හොරුන්ගේ ගුහාවක්. ඉතින් දැන් මේ ඉතාලි රජෙන් අපිට මේක නොමිලේ ලබා දුන්නු මේ රියදුරු බලපත්‍රය මුන් කරන්නේ මේක අරගෙන මේ මොනවාද මුන් කරන්නේ මේක අරගෙන උන් ඒකේ මුදල් උපයනවා. ඒක ඕගොල්ලන් නොදැනුවත් වුණාට උන් ඒක කියලා ගන්නවා. ඔවුන් ඒක කියලා අරගත්තට මොකද ඒකෙන් ඔවුන් මුදල් උපයනවා. ඕගොල්ලෝ දන්නවා ඇති දැන් ගිවිසුමක් ගහනවා අවුරුදු 4න් 4ට ගිවිසුමක් ගහනවා. ඒ ගිවිසුමේ නම තමයි වියානා ගිවිසුම කියන එක. ওই ගිවිසුමේ තියෙන්නේ අපිට ඒ කියන්නේ මේ ඇතුළත් වුණු ඒගොල්ලෝ තෝරාගත්තු රටවල් සඳහා ඒගොල්ලෝ ඒ ගිවිසුම රියදුරු බලපත්‍ර නිකුත් කරනවා. ඉතින් දැන් මේ රියදුරු අපේ රටේ උන් කරන්නේ මේ රියදුරු බලපත්‍රය අරගෙන ඊට පස්සේ ඉන්න කියනවා බෙහෙරහැරට. ඉතාලියෙන් දෙන රියදුරු බලපත්‍රය අපිට දෙන රියදුරු බලපත්‍රය අරගෙන බෙහෙරහැරට එන්න කියනවා. එන්න කියලා මේ රියදුරු බලපත්‍රය උන් තියා ගන්නවා. ඒ කියන්නේ මේ ඔය බෙහෙරහැර ඉන්න හොරු ටික. උන් ඔය රියදුරු බලපත්‍රය තියාගෙන ඊට පස්සේ තමයි ලංකාවේ බලපත්‍රය ආපහු දෙන්නේ. මේ විදිහට එහෙම හුවමාරු කිරිල්ලක් ගැන වියානා ගිවිසුමේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. තියෙන්නේ වියානා ගිවිසුමේ සඳහන් වෙලා තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය තියෙනවනම් ඒ රියදුරු බලපත්‍රයට සමාන රියදුරු බලපත්‍රයක් ඉතාලියෙන් දෙනවා. ඒක එක වතාවයි දෙන්නේ. ඒක දුන්නට පස්සේ ආයේ මේ මොනවාද ඔය රටට ගිහිලා රියදුරු බලපත්‍රය තියන්න ඕන, තිය කරන්න ඕන. ඒ වගේ කේස් එකක් නෑ උතන. ඒ වගේ දෙයක් නෑ උතන. තියෙන්නේ රියදුරු බලපත්‍රය දුන්නා නම් දුන්නා. ඊට පස්සේ එකපාරක් ඕනනම් ඒ රටට ගිහිල්ලා තමන්ගේ රටට ගිහිල්ලා ප්‍රදර්ශනය කෙරුවා. ඊට පස්සේ මේ ඒ වෙරහැර හරි කොහේ හරි මෝටර රථ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන වෙන්නවා. ඉතින් එහාට ඉවරයි. ඊට පස්සේ ආයේ ඒ ලයිසන් දෙකම දෙනවා. තමන්ගේ රටේ ලයිසන් එකයි ඒ ඉතාලි රටේ තියෙන ලයිසන් එකයි දෙකම ඒ පුද්ගලයාට දෙනවා. ඒකයි නීතිය. වෙලා තියෙන වියානා ගිවිසුමේ සඳහන් වෙන්නේ අන්න ඒකයි. නැතුව මේ අපි යන පාරට ගිහිල්ලා එතන ගිහිල්ලා ලයිසන් එක තියලා ඊට පස්සේ අනිත් ලයිසන් එක ගන්න ඕන. ඊට පස්සේ එනකොට ඒ ලයිසන් එක තියලා ආයේ මේ ලයිසන් එක ගන්න ඕන. එහෙම කියලා නීතියක් වියානා ගිවිසුමේ නැහැ. දැන් මම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඕක අහුවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාලට ලයිසන් එක දුන්නා නම් ඔයාගේ ලයිසන් එක. ඔයා එතන ඒක ගිහිල්ලා වෙන කොහෙවත් ආයෙ තියන්න උවමනාවක් නැහැ. ඒක ඔයාලට අපි මේ රටේ ලයිසන් එකක් දෙන්නේ මේ රටේ පදින්න. නැතුව ඔයාලගේ රටේ ගිහිල්ලා මේ ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටේ ලයිසන් එක තියන්න උවමනාවක් නැහැ කියන එක ඒගොල්ලෝ පවසන්නේ. ඉතින් මේ අනිත් එක
ඒ වෙහෙර ඇර දැන් ඔය ලයිසන් එක තිබ්බට මේ මොකද වෙහෙර ඇරට කිසිම මේ නීතිමය බලතලයක් හෝ අයිතියක් නැහැ තව රටක ලයිසන් එකක් අඳවා තබා ගන්න. මොකද ඒ රටට කිසිම ඒ නීතිමය බලතලයක් හෝ මානව හිමිකම් අතින් කිසිම මේ බලතලයක් නැහැ. ඒගොල්ලන්ට නීතිමය පසුබිමක් නැහැ ලයිසන් එකක් වෙන රටක ලයිසන් එකක් අඳව ගන්න. නමුත් ඔතන ඉන්නවා කවුන්ටර් අංක 1 සහ 2 කියන අංක දෙකේ ඉන්නවා ගෑනු දෙන්නෙක්. ඔය ගෑනු දෙන්න හරි දක්ෂයි මිනිස්සුන්ව රවට්ට මේ ලයිසන් ගිහිලා ලයිසන් එක මාරු කරන් ඉන්න ලයිසන් එක හදාගෙන ඉන්න අරන් ඉන්න ඉතාලි ලයිසන් එක. එතකොට අපි ලංකාවේ ලයිසන් එක දෙනවා. අන්න ඔය වගේ කතා කියන ගෑනු දෙන්නෙක් ඉන්නවා. ඔය ගෑනු දෙන්න තමයි මේ මිනිස්සුන්ව රවට්ටන්නේ. කිසිම විස්තරයක් කියන්නේ නැහැ ඔය විස්තරේ පිළිබඳව. මොකද ඕගොල්ලෝ කිසි දෙයක් දැනුවත් නැති නිසා මේ දේ හොඳට ඕගොල්ලෝ දැනුවත් වෙන්න. මොකද මම දැන් ලංකාවට යන පාරට මේ ගැන පොඩ්ඩක් හොයා බලනවා. හොයා බලපු නිසා මට මේක දැනගන්න ලැබුණේ. ඉතින් මේ ගෑනු දෙන්නත් එකයි තව 13 කවුන්ටරේ ඉන්නවා කන්නාඩි දාගත්තු හොරෙක්. ඔයා තමයි මිනිස්සුන්ගෙන් පගාව ගන්න. සල්ලිත් ගන්නවා පගාවත් ගන්නවා. ලයිසන් එක සල්ලි දෙන උන්ට මේ ලයිසන් එක හදාගෙන සල්ලි දෙන්න නැති උන්ට පගාව දෙන්න නැති උන්ට මේ සල්ලි දෙන්නේ මේ ලයිසන් එකක් නැහැ. අන්න ඒකයි හේතුව. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ගැන දැනගන්න මොටර දෙපාර්තමේන්තුව තියෙන ඉතාලිය මොටර සබ්සිඩියකට ගිහිල්ලා මේ ගැන කතා කරලා බලන්න මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. එම්බසියෙන්වත් ඕගොල්ලන්ට කියන්නේ නැහැ මේ ගැන විස්තරය. මොකද එම්බසියත් ගහන්නේ හොඳ ගේමක්. යටිමඩි ගේමක් ගහනවා එම්බසියත්. ඉතින් මේ හොර ගේම් ටිකක් ගහගෙන යන්නේ. මොකද ඉතාලියෙන් නොමිලේ දෙන්න මේ රියදුරු බලපත්‍රය ඒකට මේ ඒකෙන් රුපියල් 2000ක් අය කරනවා. දැන් ඕගොල්ලන්ට ඒක අය කරන්න විදිහක් නැහැ. මොකද හේතුව මේ ගිවිසුම තාම නැති හින්දා. හැබැයි ගිවිසුම ආවට පස්සේ උන් බොරු බලතලයක් හදාගන්න අපිට ගිවිසුම තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් අපි මේ ලයිසන් එක අරන් දුන්නේ. මේ ඒ නිසා අපි ඒකට රුපියල් 2000ක් ගන්නවා කියලා ඕගොල්ලන්ගේ රුපියල් 2000ක් ගන්නවා. දැන් ගිවිසුම නැති කාලේ දැන් ඕක 2022කින් ඉවර වුණා ගිවිසුම. ඊට පස්සේ දැන් 2025නේ 25 මේ කාලය ඇතුළත කිසිම මුදලක් ගත්තේ නැහැ. මොකද ගිවිසුමක් නැති හින්දා. නමුත් ඕගොල්ලෝ ගෙනාව ලයිසන් එක ඉතාලි ලයිසන් එක ගෙනාවට පස්සේ මේ මොනවාද ලයිසන් එක මාරු කරලා දෙනවා විතරයි. ඊට පස්සේ ලංකාවේ ලයිසන් එක දෙනවා. ඊට පස්සේ ඉතාලි ලයිසන් එක ආයෙ මාරු කර හිටියා. දැන් මේ අවුරුදු 3 මොකද ගිවිසුම නැති හින්දා. ගිවිසුම දැන් එන්න තියෙනවා 2026 දැන් ඒගොල්ලෝ පටන් ගන්නවා කියලා කියනවා. නමුත් මේ ගිවිසුම ආවට පස්සේ බලන්න මේගොල්ලෝ රුපියල් 2000 ගන්න ඕගොල්ලන්ගෙන් ආය කරනවා. මේක හරිම අසාධාරණ දෙයක්. මේක මේ අපි මොකද එම්බසි ලයිසන් එක ගන්නකොටත් එම්බසියට මුදලක් ගෙවනවා. ලර්නර්ස් එකටත් අපි මුදලක් ගෙවනවා. ඒ මුදල් ගෙවලා තමයි අපි ගන්න. ඒ ගෙවලා තවත් අපිට සිද්ධ වෙනවා මේ යන පාර මුන්ට මේ රුපියල් 2000 ගානේ තියන්න. යවන්න. ලයිසන් එක ගන්නකොට ඉතාලි ලයිසන් එක. මේක ඉතාලි රජයේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේක අනුමත කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඉතාලි රජයට හරි මේ ගැන ගන්නවා නම් පැමිණිලි කරන්න නැත්නම් මානව හිමිකම් කොමිසමට හරි දැනුම් දෙන්න. මේක මේ මුන් කරන තනිකර හොර වැඩක්. ඉතාලි රජයෙන් අපිට ඔච්චර ආදරයද කියනවා නම් අපිට ඒගොල්ලෝ මේ ට්‍රයිල් බලන්නේවත් නැතුව විභාග ලියන්නේවත් නැතුව මේ විදිහේ ලයිසන් එකක් දෙනවා දීර්ඝ කාලීන ලයිසන් එකක්. නමුත් අපේ කම්බ හොරු අපේ තියෙන මේ සල්ලි මේ ගන්න ඕන හින්දා දෙනවා නේද කරන මේ කූට වැඩ මේ වගේ මේ හොර වැඩ. මේවට ඔයගොල්ලෝ රැවටෙන්න එපා. මේවා ගැන දැනුවත් වෙන්න. මේවා ගැන හොඳට අධ්‍යයනයක් සිදු කරන්න අධ්‍යයනින් ඉන්න දැනුවත් වෙලා මේ බුද්ධිමත්ව කටයුතු කරන්න. නීතිය ගැන දැනගන්න. නීතිය නොදැන සිටීම වරදක්. විනාශකාරණයක් නෙමෙයි මේ කියලා තියෙනවානේ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට දැනුවත් වෙන්න මේ ගැන නීතිය කතා කරන්න පුළුවන්. මේ ගැන මොකක් හරි ඔයගොල්ලන්ට නීතිය මේ ගැන කිසිම පිළියමක් නැත්නම් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැමෝම එකතු වෙලා පිටසමක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙමු. මොකද මේක මේ
ප්‍රෝඩාවක් මේක ප්‍රෝඩාවක් හොර වැඩක් මේක කරන්නේ රාජ්‍ය ආයතනයක් කරන හොර වැඩක් මේක එලිදරව් කරන එක මගේ වගකීමක් වෙනවා මොකද මේක මේ මිනිසුන්ගේ සල්ලි හොරෙන් ගසා කෑමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනුවත් වෙන්න මේ ගැන හොඳට ප්‍රවේශම් වෙන්න මේ වගේ දේවල් මේ වගේ හොර රජයන් මේ වගේ දේවල් කරන එක ගැන ඕගොල්ලෝ දැනුවත් වෙලා කටයුතු කරන්න. එවැනි රජයේ ආයතන සිදු කරන්නා වූ ප්‍රෝඩාවන් ගැන බොහොම සැලකිලිමත් වෙන්න කියලා ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම ආයතන මිනිසුන් රවටා විශේෂයෙන් ලංකාවේ රජ්‍ය ආයතන මිනිසුන් රවටලා මුදල් අය කරන බව හැමෝම දන්නවා. මොකද මේ මිනිස්සු වැඩ කරන්නේ අපේ පඩියේ අපි ගෙවන්නා වූ බදු මුදල් වලින් වුණාට ඒ මිනිස්සු අපි රජ්‍ය ආයතනයකට ගියාම අපිට රෙස්පෙක්ට් වෙන්නනවා මිනිස්සුන්ගේ ගෑස් පින්නනවා ඔය වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් අපිට උවමනා කරන්නේ මොකද මේ මිනිස්සු අපි ගෙවන බදු මුදල් වලින් තමයි හම්බ කරගෙන කන්නේ. ඉතින් ඒ වගේ දේවල් මේ රාජ්‍ය ආයතන වල සිද්ධ වෙනවා. ඉතින් මේ විහාර ආයතනයත් ඒ වගේ ආයතනයක් තමයි. මොකද මිනිසුන්ගේ තියෙනා වූ මුදල් හොරා කණ්ඩ හරි දක්ෂයි. දැන් කීපවතාවක්ම දැන් පහු වුණා මේ හොර වැඩ ගොඩක් කරලා මේ ආයතනේ මාට් වෙලා දැන් මේ ආයතනේ පජාත වෙලා තියෙන ආයතනයක්. රජය වුණාට ගොඩක් මේ හොර වැඩ සිද්ධ වෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ දැනුවත් වෙන්න. ලයිසන් කටයුත්ත ගැන දැන් අපි කතා කරන්න ඉන්නවා මොටර් සත්යුනේකට ඔයද ඉතාලියේ තිබෙනා වූ ඉතින් ඒකේ කතා කරන්න අපි ඉස්සමක් ඉදිරිපත් කරන්න යනවා. මොකද මෙතෙක් කාලයක් මේ ලයිසන් එක නොදීමට හේතුවක් වෙන්න ඇත්තේ ඔය හේතුව වෙන්න ඇති. මොකද මේ රජයේ කිසිම විධිමත් වැඩපිළිවෙලක් නොතිබුණු නිසා අනිත් එක මේ වගේ හොර වැඩ කරන නිසා තමයි ගොඩක් මේ රජ මේ විදිහට ලයිසන් එක නොදීමට හේතුවක් වෙලා තිබුණේ. ඉතින් දැන් තවත් ඉදිරියට මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් අපිට රජයට ඉතාලි රජයට අපිට දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් මේ ගැන දැනුම් දෙන්න සිද්ධ වෙනවා. මොකද මිනිසුන්ව මේ විදිහට පීඩාවට ලක් කරන්න බෑ. මොකද දුර පළාතක ඉන්න මිනිස්සෙක් තකහණියක් යන්න ඕන ලයිසන් එක මාරු කරන්න විහාරයට. ඊට පස්සේ ඉතාලි ලයිසන් එක තියන්න විහාරයට යන්න ඕන. ආවට ඇවිල්ලා ලංකාවට ගොඩ බහැලා පළවෙනි දවසේ මේ විහාරයට යන්න ඕන ඉතාලි ලයිසන් එක තියන්න ලංකාවේ මේ විහාරයට කාර්යාලයට. ඊට පස්සේ ආයේ එන්න දවසට කලින් දවසේ ගිහිල්ලා ආයෙ මාරු කරන්න. මොකද්ද මේ කරන පිස්සුව? මිනිස්සු මොන තරම් රස්තියාදු කරනවද? මේ විදිහේ රස්තියාදු කරන රටක් කොහෙවත් නැතුව ඇති. මේ මිනිස්සුන්ගේ කොච්චර කාලයක්ද මේකෙන් නැස්ති වෙන්නේ. අනිත් එක සතියකට දෙකකට එන මිනිස්සු කොහොමද විහාරයට ගිහිල්ලා මේ දේවල් කරන්නේ? අනිත් එක අපොයින්ට්මන්ට් දාලා යන්න ඕන. ඒ දවසට අපොයින්ට්මන්ට් තිබුණ නැත්නම් මොතරම් අපරාධයක් මේ මිනිස්සුන්ගේ කාලේ. මේ මිනිස්සු හිතන්නේ නිකන් අර මේ මිනිස්සු සෙල්ලම් බඩු වගේ ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන වැඩ නැහැ කියලා හිතාගෙන ඉන්නේ මේ මිනිස්සු. ඉතින් මේ වගේ දේවල් වලින් මිනිස්සුන් ගොඩක් පීඩාව ලක් කරන්න දෙන්න බෑ. මේ වගේ ආයතන වලට හොඳම දේ මේ ගැන ඉතාලි රාජ්‍ය දැනුවත් කරන්න ඕන. මොටර් ස්ටේෂන් එකට දැනුම් දෙන්න ඕන. මොටර් දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕන ඉතාලි රාජ්‍යයට. මේ දේවල් මේ කිවිසුම දෙන්න කලින් මේ දේවල් සිදු කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් අරගෙන කිවිසුම ක්‍රියාත්මක කරන්න කියන එකයි කියන්නේ. මොකද රජය ලයිසන් එක නොදී ඉන්න එක නෙමෙයි. නොදී ඉන්න එකට නෙමෙයි මේ දෙන්න ඕන ලයිසන් එක දෙන්න ඕන මිනිස්සු. නමුත් මේ විදිහට ලයිසන් එක ඒගොල්ලෝ දුන්නා ඒගොල්ලෝ ඉල්ලුම් කරා එමයි කියලා අපිට මිනිස්සුන්ව පීඩාවට ලක් කරන්න දෙන්න බෑනේ. මොකද ඒගොල්ලෝ දුන්නයි කිව්වට මොකද ඒගොල්ලෝ දෙන්න දෙයක් නෙමෙයි. මොකද අපි හම්බ කරන හැම සත්‍යයක්ම යන්නේ ලංකාවට. ඉතින් ඒක ලංකාවේ මොනතරම් මේ සංවර්ධනය සිදු වෙනවද අපේ මුදල් වලින්. ඉතින් ඒගොල්ලෝ ඒක ගැන දැනගන්න ඕන. අපි එහෙමයි කියලා ඒගොල්ලෝ අරන් දුන්නු ලයිසන් එක අපි මාර්ගෙන් අරන් දුන්නේ කියලා නිකන් හින පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. මේක මේ පිළියමක් යොදන්න ඕන. මොකද එහෙම නැත්නම් මේක අපි මානව හිමිකම් කොමිසමට තවදුරටත් යොමු කරන්න බලාපොරොත්තු ඉන්නවා. මේකට ඔබලා හැමෝම එකතු වෙන්න කලින් ඕගොල්ලන්ගෙන්
ගාතු මුදල් නැත්නම් ඒ රිසිට්පත් පවා ළඟ තබා ගන්න ඒකට පෙත්සමක් ඉදිරිපත් කරන්න අපි ලෑස්ති වෙලා ඉදිරියේදී වැඩ කටයුතු කරන්න වෙනවා සිද්ධ වෙනවා. ඔය මිනිස්සුන්ගේ මේ විදිහට ප්‍රත්‍යක්ෂ කරන්න දෙන්න බෑ මේ රජයේ ආයතන කියලා ලංකාවේ ආයතන කිය මෙහෙම කියලා අපි අරන් දුන්නා කියලා ලයිසන් වලට අරන් දුන්නා කියලා එහෙම මේව කරන්න බෑ. එහෙනම් ඉතින් අනිත් හැම රටකත් ඔහොම කරනවා. දැන් පිලිපීන් රටට ඔය විදිහට සිද්ධ කරනවා. ඒ වගේ තව රටවල් ගණනාවක් ඔය විදිහට නමුත් ඔය විදිහට මිනිස්සුන්ව රස්තිය අඩු කරන්නේ නැහැ ඒ රටවල් වල. ඉතින් මේ විදිහට මේ ලංකාවේ විතරයි මේ විදිහට මිනිස්සුන්ව රස්තිය අඩු කරන්නේ එන දවසට දෙන්න ඕන ඊට පස්සේ ආයෙ දවසට ගන්න මේ විදිහට කරන්න දැන් ඒ රටවල සිද්ධ වෙන්නේ නැහැ මේ වගේ දේවල්. විකාර වැඩ. ඉතින් මේක හරිම සෝචනීය කටයුතු සිදුවීමක්. ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න දැන් අවුරුදු ගණනාවක් පුරාවට මේ කටයුත්ත සිද්ධ වෙනවා මිනිස්සු ගොඩාක් පීඩා විඳිනවා මේකට විසඳුමක් විදිහට අපි සියලු දෙනාම එකතු වෙලා මානව හිමිකම් කොමිසමට හරි ඉතාලි රජයට හරි දැනුම් දීලා මේ ගැන මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගමු. අනිවාර්යයෙන්ම 2026 ලයිසන් ගන්න ලෑස්ති වෙන්න. නමුත් මේ විදිහේ බොරු වැඩ කියන්නේ මිනිස්සුන්ව පීඩාවට ලක් කරන ප්‍රෝඩාව කියන හොර වැඩවලට මූලිකත්වයේ නොදී මිනිස්සුන්ට ඉතාලින් මිනිස්සුන්ට ඒ ලයිසන් එක ලබාගෙන යන්න පුළුවන් විදිහට වැඩ කටයුතු වෙන සිද්ධ වෙන විදිහට අපි වැඩ කටයුතු කරගමු. කොහොමද?